අයිබෝන් සියලුම දෙනාට අපි අද කොටසෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොටස් වෙළඳපොළ ආයෝජනය කරන හැම දෙනාටම ඉතාම වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඒක තමයි මොනවා හරි අපි යම්කිසි සමාගමක කොටස් ගන්නට කලින් ඒ සමාගම කරන්නේ මොනවද? ඒ සමාගමේ බිස්නස් එක මොකක්ද? ඒ සමාගම ආයෝජනය ඒ සමාගම ලාභ උපයන්නේ මොන වගේ දේවල් කරලාද කියන දේ ගැන දැනගන්න ඕනද කියන දේ ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි මොනවා හරි සමාගමක් කොටසක් ගන්නව නම් ඒ සමාගම කරන්නේ මොකක්ද කියන එක තේරුම්ගෙන ඉන්න ඕනද කියන දේ ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒ ගැන බලමු. මේ වගේ දෙයක් ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි කෙනෙක් තමයි වොරන් බෆට් කියන්නේ. අපි මීට කලින් කොටසකත් ඔහු ගැන යම්කිසි දේවල් කතා කරලා තියෙනවා. ඉතින් ඔහු ඒ කියන්නේ විශිෂ්ටම ආයෝජකයන්ගෙන් කෙනෙක් විදිහට සලකන වොරන් බෆට් ගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. මෙන්න මේ මම පෙන්නලා තියෙන්නේ ඒක never invest in a business you cannot understand. ඉතින් ඔහු කියන්නේ මොකක්ද? මොනවා හරි සමාගමක් ඔයාලට තේරුම් ගන්න බැරි නම් ඒ සමාගමේ ආයෝජනය කරන්න එපා කියන එක තමයි ඔහු කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ විශිෂ්ට ආයෝජකයෙක් මේ වගේ දෙයක් කියන්න නම් මොනවා හරි විශේෂ හේතුවක් තියෙන්න ඕනේ. ඉතින් අපි ඒ ගැන පැහැදිලි කරගන්න බලමු. අපි මීට කලින් වීඩියෝ එකක කතා කරා ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන කෙනෙකුට ඉතා වැදගත් වෙන දෙයක්. ඒ කියන්නේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන කෙනෙක් කරන්න ඕනම දෙයක් තමයි කියලා ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්. ඉතින් ඒ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් යටතේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලදී මූලිකවම බලන්න ඕන දෙයක් විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ බිස්නස් එක තේරුම් ගන්න එක. මේ සමාගම කරන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න එක අපිට ගන්න පුළුවන් මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේදී අපිට බලන්න ඕන මූලිකම දෙයක් විදියට. ඒ කියන්නේ අපි අනිත් දේවල් බලන්න කලින් අපි ඉස්සෙල්ලාම මොනාරි සමාගමක් ගැන අධ්‍යයනය කරන්න ගනිද්දී අපි මේ සමාගම මොකද්ද කරන්නේ කියන එක ගැන තමයි අපි ඉස්සෙල්ලාම බලන්න ඕන වෙන්නේ. ඉතින් අපි බලමු මේ මොනවා හරි සමාගමක බිස්නස් එක තේරුම් ගන්න එකේදී මොන වගේ දේවල්ද අපි බලන්න ඕන කියන දේ ගැන අපි කතා කරමු. අපිට ගන්න පුළුවන් පළවෙනි එක විදියට මේ සමාගම අපි කොටස් ගන්න යන සමාගමේ බිස්නස් මොඩල් එක මොකක්ද කියන එක. ඒ සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගය මොන වගේ දෙයක්ද? ඔවුන් මොන වගේ දෙයක් කළාද ආදායම් උපයන්නේ, ලාභ උපයන්නේ කියන දේ ගැන අපිට බලන්න පුළුවන් මේ යටතේ. ඊළඟට අපිට බලන්න පුළුවන් තව දෙයක් තමයි මේ සමාගම තියෙන්නේ මොන ඉන්ඩස්ට්‍රි එකේද, මොන ශේෂ්ත්‍රයේද මේ සමාගම ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු කරගෙන යන්නේ. අනිත් එක මේ සමාගමේ තියෙන මේ සමාගමට ඒ ශේෂ්ත්‍රයේ කොච්චර මාකට් ෂෙයාර් එකක් කොච්චර ප්‍රමාණයක් මේ ශේෂ්ත්‍රයේ මේ සමාගම අයිති කරගෙන තියෙනවද? ඒ වගේම මේ සමාගමට තියෙන කම්පිටිෂන් එක තරඟකාරීත්වයක් දෙන අනිත් සමාගම් මොනවද? අන්න ඒ වගේ දේවල් අපි බලන්න අවශ්‍ය වෙනවා. අපි මේකට උදාහරණයක් ගත්තොත් එහෙම අපි ගනිමු ACL Cable PLC එක. ඉතින් ඔවුන් කරන්නේ කේබල් මැනුෆැක්චරින් බිස්නස් එක තමයි ප්‍රධාන වශයෙන්ම. ඉතින් එහෙම බැලුවන් පස්සේ ඒගොල්ලොන්ට තව තරංකාරීත්වයක් තියෙන සමාගම් ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් මේ ෂෙයා මාකට් එකේම තියෙන ඒවා කැලණි කේබල් සහ සියර කේබල්. ඉතින් අන්න ඒ මොනවා හරි එක සමාගමක අපි ACL කේබල් සමාගමේ ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි බලන්න ඕන
මේ CL කේබල් එකට කොච්චර මේ සම්පූර්ණ මේ වෙළඳපොළ තුල කොච්චර ප්‍රමාණයක් ඔවුන් අයිති කරගෙන ඉන්නවද. ඉතින් ඒගොල්ලොන්ට තියෙන තරංකාරීත්වය මොන වගේද අනිත් සමාගම් වලින්. අන්න ඒ වගේ දේවල් අපිට ප්‍රධාන වශයෙන් මේ ඒ සමාගමේ බිස්නස් එක ගැන තේරුම් ගැනීමේදී අපි සලකා බලන්න පුළුවන්. ඒකට තව උදාහරණයක් විදිහට අපි මේ කම්පිටිෂන් තරංකාරීත්වය ගැන කතා කරොත් එහෙම පහුගිය දවසක නිවුස් එකක් තිබුණා මේ හේලිස් සමාගමෙන් සුපර් මාකට් ජාලයක් ආරම්භ කරන්න යනවා කියලා. ඉතින් ඒ වගේ දෙයක්කදී අපිට ඒ වගේ දෙයක් වුණොත් එහෙම ඇත්තටම මොකද්ද වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. දැනට ඒ ශේෂ්ත්‍රයේම බිස්නස් කරගෙන ඉන්න සමාගම් වලට ඒකෙන් යම්කිසි තරංකාරීත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මොනවද ඒ ශේෂ්ත්‍රයේම බිස්නස් කරගෙන ඉන්න සමාගම් ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් මේ වගේ සුපිරිවෙනසල් ජාලයක් තියෙන්නේ සාමාන්‍ය කාගිල්ස් වලට තියෙනවා. ඊට පස්සේ කීල්ස් වලට. ඉතින් අන්නේ දෙකට ප්‍රධාන වශයෙන් අර වගේ තව එකක් ආවොත් තව ප්ලේයර් කෙනෙක් මේ ශේෂ්ත්‍රයේ බිස්නස් කරන්න ආවොත් එහෙම ඒ දැනට ඉන්න අයට යම්කිසි තරංකාරීත්වයක් ඇති වෙලා ඔවුන්ට ඔවුන්ගේ ලාභය අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ට තව ඔවුන්ගේ මිල මට්ටම් වෙනස් කරලා ඔවුන්ගේ ලාභ ප්‍රමාණය අඩු කරගෙන අර අලුතෙන් එන කෙනාට තරංකාරීත්වයක් දෙන්න වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ගැන අපි හිතන්න ඕන. මොකද දීර්ඝකාලීනව ආයෝජනය කරද්දී මේ වගේ දේවල් අපේ කොටස් මිල අඩු වැඩි වෙන්න බලපාන. ඉතින් ඊළඟ දේ තමයි අපිට බලන්න පුළුවන් products services. මේ අපි සලකන අපි බලන මොනවා හරි අපි කොටස් ගන්න යන සමාගම මොන වගේ දේවල්ද නිෂ්පාදනය කරන්නේ. එහෙම නැත්නම් මොන වගේ දේවල්ද ඒගොල්ලෝ අරගෙන නිෂ්පාදනය කරනවද? එහෙම නැත්නම් ඒගොල්ලෝ මොනවා හරි products මොනවා හරි දේවල් අරගෙන ආයි විකුණනවද? එහෙම නැත්නම් මේගොල්ලෝ සර්විසස් මොනවා හරි සර්විස් එකක්ද දෙන්නේ? මොනවා හරි සේවාවක් දීලාද මුදල් උපයන්නේ කියන දේ ගැන අපිට බලන්න පුළුවන්. ඊළඟට අපිට බලන්න පුළුවන් මේ අපි බලපු දේවලුත් එක්ක මේගොල්ලොන්ගේ ඉස්සරහා වර්ධනය කොහොම වෙයිද? ඉදිරිය වර්ධනය කරගන්න පුළුවන් මේ සාධක මේගොල්ලොන්ට තියෙනවද කියන දේ ගැන අපිට බලන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ රිස්ක් චැලෙන්ජස්. මොන වගේ අවදානම්ද ඉස්සරහට තියෙන, මොන වගේ තර්ජනද අනිත් මේ කම්පැනිට මොන වගේ අවදානම්ද ඉස්සරහට මුහුණ දෙන්න පුළුවන් කියන දේ ගැන අපිට කල්ැතුව බලාගත්තොත් එහෙම පුළුවන් අපි හොඳ ආයෝජන තීරණ ගන්න. මොකද මේ මොනවා හරි සමාගමක් කරන බිස්නස් එක ගැන අපි දන්නේ නැතුව නම් සල්ලි දාන්නේ අපිට තේරුම් ගන්න බෑ මේ සමාගමට ඉස්සරහට තව අවුරුද්දකින් දෙකකින් මොන වගේ අවදානම් වලට මුහුණ දෙන්න වෙයිද කියන එක අපි දන්නේ නැහැ. මේ සමාගම කරන්න මොකක්ද කියලා අපි දන්නේ නැත්තම්. අන්න ඒ වගේ දෙයක් ගැන තමයි අපිට මේකෙදි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කතා කරපු දේවල් අපි බලන එක ඉතා වැදගත් මොන හරි සමාගමක කොටස් ගන්න යද්දි. ඉතින් ඊට පස්සේ අපි බලමු අපි මේ කිව්වා මේ සමාගම් කරන්නේ මොනවද කියන එක අපිට බලා ගන්න පුළුවන් කොහොමද? මේ සමාගමේ බිස්නස් එක ගැන අපිට තේරුම් ගන්න පුළුවන් කොහොමද? මොන වගේ දේවල්ද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි බලමු. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම අපිට මේ ඕන විස්තර මේ අපේට CSC වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකේ අවශ්‍ය තරම් තොරතුරු තියෙනවා අපිට මේ බිස්නස් එක මේ සමාගම මොකක්ද කරන්න කියන එක තේරුම් ගන්න. ඉතින් අපි ඒකට ගිහිල්ලා බලමු. මම දැන් මේ CSC වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ මොන හරි සමාගමක් තෝරගන්නවා. අපි කලින් කතා කරපු සමාගම ගමු. ACL cable. ඒකට ගිහිල්ලා බලමු අපි මේක මේ කම්පැනි ප්‍රොෆයිල් කියන එකට ගියන් පස්සේ මෙතන මේ බිස්නස් සමරි එකේ පොඩි දෙයක් කියලා තියෙනවා. මේකේ මේ ඕනම සමාගමක මේ බිස්නස් එක ගැන පොඩි සමරියක් මේ කියලා තියෙන manufacturing and marketing of
cables and conductors. ඉතින් මේකෙනුත් අපිට මේ බැලු බැලමට අදහසක් ගන්න පුළුවන් මේගොල්ලෝ මොකද්ද කරන්නේ කියලා. ඊට පස්සේ අපි ගිහිල්ලා බැලුවොත් එහෙම ඇනුවල් රිපෝට් එකකට මේ ඇනුවල් රිපෝට් එකේ මේ අපි පහලට ගිහින් බලමු මේ කොහෙන්ද අපිට මේ විස්තර ගන්න පුළුවන් කියලා. මෙතන ගත්තොත් මේ about us කියලා දල විස්තරයක් දීලා තියෙනවා. ඒකෙන් ඒක කියවලා අපිට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විෂන් මිෂන් තියෙනවා. ඊට පස්සේ තවත් පහලට ගියන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක ඇත්තටම ගත්තොත් ගොඩාක් දේවල් මේ ඇනුවල් රිපෝට් එක තියෙනවා. මේකේ මෙතන තියෙනවා මැනේජ්මන්ට් ඩිස්කෂන් ඇන්ඩ් ඇනලිසිස්. අපි ඒකෙන් පහලට ගියන් පස්සේ ඒකෙත් සාමාන්‍ය වැදගත් දේවල් තියෙනවා. මෙතන තියෙනවා මේ සෙග්මන්ටල් රිවිව් කියලා. ඒගොල්ලොන්ගේ මොනවද තියෙන සෙග්මන්ට් මේ පළවෙනි එක එක්ස්පෝර්ට් දාලා තියෙනවා. ඒගොල්ලොන්ගේ නිෂ්පාදන එක්ස්පෝර්ට් කරන අපනයනය කරන රටවල් ටිකක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ අනිත් සෙග්මන්ට් එක විදිහට ඉන්ස්ටිටියුෂන් මේ ලංකාව ඇතුලේ මොන වගේ ආයතනත් එක්කද මොන වගේ ක්ලයන්ට්ලත් එක්කද ක්ලයන්ට්ද මේ ඔවුන්ගේ නිෂ්පාදන දෙන්නේ කියන එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මේ ප්‍රධානම ආයතන කීපයක් තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය, මේ මාගයක ඇක්සස්, ඒ වගේ සමාගම් කීපයක් තියෙනවා. ඒ වගේම රජයේ ඒවත් තියෙනවා. මේ මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස්, නාගරික සංවර්ධන අධිකාරිය, අන්න ඒ වගේ ඒ ප්‍රොජෙක්ට් වලට ඔවුන්ගේ නිෂ්පාදන දෙනවා කියන එක ඔවුන් මෙතන පෙන්නලා තියෙනවා. ඊට පස්සේ පහලට ගත්තොත් එහෙම මෙතන රිටේල් මාකට් එක ගැන මෙතන පෙන්නලා තියෙනවා. ඉදිකිරීම් වලට ඔය මේ හાર્ඩ්වෙයාර් හරහා ඒ වගේ අවුට්ලට් හරහා ඔවුන්ගේ නිෂ්පාදන විකුණන ඒවා ගැන තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒ ගැන විස්තරයකුත් මෙතන කියලා තියෙනවා. ලෝකල් මාකට් එකට ඔවුන්ගේ නිෂ්පාදන කොහොමද දෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් අපිට අධ්‍යයනය කරලා බැලුවොත් අපිට අදහසක් ගන්න පුළුවන් මොවුන්ගේ නිෂ්පාදන ඔවුන් මොන ශේෂ්ත්‍ර වලටද දෙන්නේ, මොනවද ඔවුන්ගේ නිෂ්පාදන කියලා අන්නේ අදහසක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. අපි තවත් පහලට ගිහිල්ලා බැලුවොත් මේකේ මේ ඊළඟට මෙතන පෙන්නලා තියෙනවා මේ තවත් වැදගත් දෙකක් අපිට ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එක. ගොඩක් සමහර සමාගම් වල ඔවුන් මේ විදිහට පෙන්නලා තියෙනවා. මේකෙත් මෙහෙම පෙන්නලා තියෙනවා ඔවුන්ගේ තියෙන නිෂ්පාදන ප්‍රොඩක්ට්ස් මොනවද කියන එක, තියෙන කේබල් වර්ග. ඊට පස්සේ ගත්තොත් එහෙම මේ කේබල් වර්ග කීපයක් යටතේ නිෂ්පාදනය වෙන්න පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේ ස්විචස් එහෙම තියෙනවා, සොකට් අවුට්ලට් ඒ වගේ දේවල්. ඊට පස්සේ මෙතන සීලිං ෆෑන් එහෙම තියෙනවා. ඉතින් ඒ අපිට ගත්තම ACL කේබල් කිව්වට ඒගොල්ලොන්ගේ වෙන දේවලුත් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අදහසක් තමයි අපිට මේකෙන් ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ සමාගම මොන වගේ දෙයක්ද කරන්න කියන එක අපිට මේ දල අදහසක් ගන්න පුළුවන්. මෙන්න මේ ඇනුවල් රිපෝට් එකක තියෙන මේ කොටස් ගැන මේ කොටස් අධ්‍යයනය කරුවොත් යම්කිසි කාලයක් යොදවලා ඒකෙන් අපිට අදහසක් ගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ බිස්නස් එක මොකක්ද කියලා. ඊළඟට අපි වෙන එකකට උදාහරණයකට ගිහිල්ලා බලමු. මේ කොටස් කීපයක් තියෙන එකක් සන්ෂයින් හෝල්ඩින් එක. ඒකෙත් මම මෙතෙන්ට කම්පැනි ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ තියෙන්නේ කියලා. බිස්නස් සමරි එකේ conglomerate operating in healthcare, consumer good, agribusiness and renewable energy. ඒගොල්ලෝ මේ ශේෂ්ත්‍ර කීපයකම බිස්නස් කරගෙන යනවා. ඉතින් ඒකදී අපි ගිහිල්ලා බැලුවම ඇනුවල් රිපෝට් එකකට ගිහිල්ලා බලමු. ඒකෙත් අර අපි කලින් එකේදී වගේම මේක තමයි මේ සමාගමේ ඇනුවල් රිපෝට් එක.
ඒකේ අපි පහළට ගිහින් බලමු. මේකෙදිත් මේ අපි අර කලින් කතා කර එකෙදි වගේම මේ about sunshine holding කියලා සාමාන්‍ය විස්තරයක් දීලා තියෙනවා. ඒගොල්ලෝ මොකක්ද කරන්න කියන එක. මේක අපිට කියවලා බලන්න පුළුවන් මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා. ඉතින් තවත් අපි ගිහලා බැලුවොත් එහෙම ඊළඟට තියෙනවා මේ group business portfolio. එක මේ group එකේ යටතේ ගෲප් එකේ මොනවන ශේෂ්ත්‍ර වලද තියෙන්නේ කියලා. ඉතින් එකක් දීලා තියෙනවා health care කියලා. ඉතින් මේකෙත් අපිට බැලුමට දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. මෙතන මේ පෙන්නලා තියෙනවා මේ contribution to group revenue කියලා 55%. ඒ කියන්නේ ඔවුන්ගේ ආදායමෙන් 55%ක්ම එන්නේ හෙල්ත් කෙයා බිස්නස් එකෙන් කියලා මේ හෙල්ත් කෙයා කොටසෙන් කියලා මෙතන පෙන්නලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් මේක තමයි ඒගොල්ලෝගේ බිස්නස් එකේ ප්‍රධානම කොටස විදියට තියෙන්නේ. ඉතින් එන්න වගේ අදහසක් අපිට මේකෙන් බැලුමට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ බිස්නස් පාර්ට්නර්ස්ලා ටික මෙතන පහළ පෙන්නලා තියෙනවා. ඊළඟ ශ්‍රේෂ්ඨයට ගියොත් කන්සියුමර් ගුඩ් තියෙනවා. ඒකෙනුත් මේ ආදායමෙන් කොච්චර ප්‍රමාණයක්ද කියලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ තියෙන බ්‍රෑන්ඩ් ටික පෙන්නලා තියෙනවා. මෙතන සෙස්ටා වටවල රන් කහට ඒ වගේ ඒවා මෙතන පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ ඊළඟ මේ සෙග්මන්ට් එක විදියට මේ ඇග්‍රි බිස්නස් එක පෙන්නලා තියෙනවා. ඒකේ ප්‍රධානම මේ වටවල ප්ලාන්ටේෂන් and its subsidiaries. ඒකෙන් එන ආදායමත් කොච්චර මේ සම්පූර්ණ සමාගමේ ආදායමෙන් කොච්චර ප්‍රමාණයක්ද කියලා පෙන්නලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපිට මේකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මොනවද උන් කරන්නේ, මොන වගේ දේවල් වලින්ද උන්ට ආදායම් ලැබෙන්නේ කියලා. මේකේ තවත් පහළට ගියන් පස්සේ මෙතන මේ බිස්නස් රිවිව් කියලා මේ පෙන්නලා තියෙනවා. මේ අපි අර කතා කරමු ඒ ශේෂ්ඨවල බිස්නස් ටිකම විස්තරාත්මකව මෙතන ඒගොල්ලෝ කතා කරලා තියෙනවා, පෙන්නලා තියෙනවා. ඉතින් ඒක කියවොත් අපිට සෑහෙන අදහසක් ගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ බිස්නස් එක කොහොමද මේ පහුගිය අවුරුද්දේ ඒගොල්ලෝ කොහොමද ඒක මේ වර්ධනය කරගෙන තියෙන්නේ, ඉස්සරහට කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන දේවල් ගැන මෙතන විස්තර දීලා තියෙනවා. ඉතින් ඔන්න වගේ දේවල් තමයි අපිට මේකෙන් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ ඕනම සමාගමක ආයෝජනය කරන්න කලින් මෙන්න මේ බිස්නස් එක මේ සමාගම මොකක්ද කරන්නේ කියලා කියන දේ ගැන බලා ගන්න පුළුවන්. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වාර්ෂික වාර්තා ඇනුවල් රිපෝට් එකේ මුල් හරිය මේ පෙන්ලා තියෙන මේ කියලා තියෙන දේවල් ටිකෙන් අපිට අදහසක් ගන්න පුළුවන්. ඔවුන් මොකක්ද මොන වගේ දේවල්ද කරන්නේ කියලා. ඉතින් මම හිතනවා දැන් මේ හැමෝටම පැහැදිලි ඇති කොහොමද අපි මොනවා හරි සමාගමක් කරන බිස්නස් එක මොකක්ද කියලා කොහෙන්ද අපිට බලා ගන්න පුළුවන්, කොහොමද අපිට ඒක තේරුම් ගන්න පුළුවන් කියලා හැමෝටම පැහැදිලි ඇති. ඉතින් අපි බලමු ඊට පස්සේ එහෙම ඒ සමාගමේ බිස්නස් එක ඒ සමාගම මොකක්ද කරන්න කියලා තේරුම් නොගෙන ආයෝජනය කරොත් එහෙම මොකක්ද අපිට වෙන්න පුළුවන් කියලා අපි බලමු. මේකේ මම කීපයක් පෙන්නලා තියෙනවා මේ risk of not understanding. ඒ කියන්නේ ඒ හරියට මේක තේරුම් අරගෙන නැතුව ආයෝජනය කරොත් එහෙම වෙන්න පුළුවන් දේවල්. පළවෙනි එක තමයි මේ අපි hypes speculation වලට අහු වෙන්න පුළුවන්. එක් කාලෙදී මාකට් එකේ සමහර වෙලාවට සමහර සමාගම් වල මිඩවල් ඊටාම විශාල විදියට වැඩි වෙනවා. ඉතින් එන්නේ වගේ සමහර විට ඒවට ඇත්තටම මොන හරි හේතුවක් නැතුවත් සමහර වෙලාවට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ සමාගම ගැන තේරුම් අරගෙන නැතුව නිකන් මේක ඉහළ යන හින්දා තවත් ඉහළ යයි කියලා අරගත්තොත් එහෙම
සමහර විට ඒ වගේ දේවල් වලට අපි අහු වෙන්න පුළුවන්. එක එක රැලි එක එක කාලවලදී මේ මාකට් එකේ තියෙන රැලි වලට අහු වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තව එකක් විදිහට ගන්න පුළුවන් අපි get stuck with low performing companies. මොන හරි අපි අන්න ඒ වගේ මොන හරි එක සමාගමක් වැඩි ඉහළ මිලකද අරගෙන ඉදිරියේදී ඒ සමාගමට මොනවා හරි පාඩු වෙලා එහෙම වුණොත් එහෙම ඒකේ කොටස් මිල අඩු වෙලා අපි අර වැඩි මිලට අරගෙන අපි ඒ සමාගම් කොටස් වල හිර වෙන්න පුළුවන්. මොකද මිල අඩු නම් පස්සේ අපිට ඒක විකුණ ගන්න අමාරුයි. ඒක ලොස් වෙලා තමයි විකුණ ගන්න වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අපි මේක හරියට තේරුම් නොගෙන ආයෝජනය කරත් එහෙම. ඊළඟ විදියට මේ පෙන්නලා තියෙනවා මේ ඒ වගේ දේවල් වල එහෙම තේරුම් නොගෙන ආයෝජනය කරොත් එහෙම අපි ඒකෙන් පාඩු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි වෙන්න පුළුවන් මේ ඒක හරියට තේරුම් නොගෙන ආයෝජනය කරොත් එහෙම. ඉතින් ඒකින්ද ඉතින් හැමෝටම පැහැදිලි ඇති මේ ඇයි අපි මේ මොන හරි සමාගමක් කරන දේ ඒගොල්ලෝගේ බිස්නස් එක තේරුම් ගන්න ඕන කියන එක. ඉතින් ඒකින්ද අපි මොන හරි සමාගමක් අපි අද ගන්නෙ ඒ සමාගම ඉදිරියේදී ලාභ ලබයි කියන බලාපොරොත්තුවෙන්. ඉතින් ඉදිරියේදී අපි ලාභ ලබයි කියලා බලාපොරොත්තු වෙන්න නම් ඒගොල්ලෝ මොකද්ද කරන්න කියන දේ ගැන අපි අදහසක් තියෙන්න ඕන. නැත්නම් අපිට හිතා ගන්න බෑ ඉදිරියේදී මේක ලාභ වේද පාඩු වේද කියලා කොහොමද හිතන්නේ අපි මේ බිස්නස් එක ගැන දන්නේ නැත්නම් ඔව් මොකද්ද කරන්න කියලා දන්නේ නැත්නම්. ඉතින් ඒකින්ද ඉදිරියේදී ඔවුන්ට ලාභ වෙලා ඉදිරියේදී මොන හරි බිස්නස් එකකට ලාභ වෙලා ඔවුන්ගේ කොටස් මිල ඉහළ ගියොත් තමයි අපිට ඒක අපි අද ගන්න කොටස වැඩි මිලට විකුණ ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ ඉදිරියේදී ලාභ ලබයිද කියන එක අපිට නිගමනය කරන්න නම් අපි දැනගන්න ඕන ඒගොල්ලෝ මොකක්ද කරන්න කියලා. ඒගොල්ලොන්ගේ කරන බිස්නස් එකට ඉදිරියේදී වාසිසහගත දේවල් ටිකක් වාසිසහගත තත්ත්වයක් තිබුණොත් තමයි ඔවුන් ලාභ ලබන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඉදිරියට තියෙයිද කියලා බලා ගන්න නම් අපිට පුළුවන්කම තියෙන්න ඕන ඔවුන් කරන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඉන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න වගේ දෙයක් තමයි මේ යටතේ අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරා වගේ දැන් අපි අර වොරන් බෆට් මේ ගැන කියලා තියෙන දේ තමයි අපි මොනවා හරි සමාගමක කරන බිස්නස් එක ගැන දන්නේ නැත්නම් ඒකේ ආයෝජනය කරන්න එපා කියලා. ඉතින් දැන් හැමෝටම පැහැදිලි ඇති මොකද ඔහු එහෙම කියන්නේ කියලා. ඒක අපි අද ගන්න සමාගම මොකද්ද කරන බිස්නස් එක කියලා නොදැනගත්තොත් එහෙම අපිට පාඩු වෙන්න පුළුවන් හින්දා තමයි ඔහු එහෙම කියන්නේ. අපිට විශ්වාසයක් නැහැ ඉදිරියට මේක අඩු වේද වැඩි වේද කියලා. එහෙම අපි මොකුත් නොදැන කොටස් මිලට ගත්තොත්. අන්න ඒ වගේ දෙයක් හින්දා තමයි ඔහු ඒ වගේ ප්‍රකාශයක් කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒකින්ද මේ මොන හරි සමාගමක් කොටස් ගන්න යනවා නම් ඒ සමාගමේ බිස්නස් එක මොකක්ද කියලා තේරුම් ගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ ටික තමයි අද කොටසේ යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉදිරි කොටසෙන් නැවත හමු වෙමු. සුබ දවසක් සියලු දෙනාට.